කුරුසිය දෙවියන් වහන්සේට මිනිසුන් සමගි කරනු ලබයි. දෙවියන් වහන්සේගේ වචනේ බයිබලයේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සඳහන් වෙනවා මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරනකොටගෙන උන්වහන්සේ සමග අපි සමගි කරනු ලැබුවෙම නම් සමගි වුණා වූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරනකොටගෙන ගලවනු ලබන්නෙමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය තුලින් බොහෝ අය දෙවියන් වහන්සේ වෙතට ළඟා කෙරුණි. මිනිසුන් දෙවියන් වහන්සේට සමගි කරනු ලැබුවේ කුරුසිය නිසාය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි දේශනා මගින් ඔවුන් ස්වාමීන් වහන්සේට සමගි කරනු ලැබුවේ නැත. දෙවියන් වහන්සේ වෙතට සෙනඟ ගෙන ඒම අපගේ යුතුයකමකි. දැන් යමක් කිරීම අපගේ වාරයයි. අපගේ කුරුසිය ගත් විට බොහෝ අය ගැලවීම ලබනු ඇත. බොහෝ අය සුව වෙනු ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය අපගේ කුරුසිය සමග කටයුතු කරමින් ලෝකයට ගැලවීම හා සමග කිරීම ගෙන එනු ඇත.